හායි ඉතින් කොහොමද ඔයාලට අදත් ඔයාලව මගේ චැනල් එකට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ වීඩියෝ ඔයා බලන්න පළවෙනි වතාවට නම් මම මහේෂිකා නවරත්න. ඉතින් මගේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරලා පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ආදරෙන් මතක් කරගන්න. ඉතින් මම දාන ගොඩාක් වීඩියෝ වල මගේ නයිට් ස්කින් කෙයාර් රූටින් එක මොන වගේද මොන වගේ ප්‍රොඩක්ට්ස්ද පාවිච්චි කරන්න කියලා ගොඩ දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මට හිතුණා ඒ ගැන ෆුල් වීඩියෝ එකක් කරන්න. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද හරියට ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්නේ කියලා. ඔයා අනිවාර්යයෙන්ම ගෑනු ළමයෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් එක ලස්සනට තියාගන්න හොඳට පවත්වාගෙන යන්න නිරෝගිමත්ව අනිවාර්යෙන්ම ඔයා ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න ඕනේ. මම ඉස්සෙල්ලාම ෆේස් වොෂ් එකේ ඉඳන් පටන් ගන්නම්. මම නයිට් ස්කින් කෙයාර් රූටින් එකේදී පාවිච්චි කරන ෆේස් වොෂ් එක තමයි මෙන්න මේක. මෙන්න මේ Forever බ්‍රෑන්ඩ් එකේ එන ගෝල්ඩ් ෆේස් වොෂ් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ ෆේස් වොෂ් එක මම දැනට අවුරුදු 2කටත් වැඩි කාලයක් පාවිච්චි කරනවා. ඇත්තටම මේක හොඳයි. මේක ඔයාලට කියන්නේ පිම්පල්ස් වගේ තියෙනවා නම් මූණේ ඉතා ඉක්මනින්ම අඩු වෙනවා මෙන්න මේ ෆේස් වොෂ් එකට. මොකද මගේ පිම්පල්ස් එකක් දෙකක් එද්දී අනිවාර්යෙන්ම ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන් මෙන්න මේ ෆේස් වොෂ් එකට. සාමාන්‍යයෙන් මට ගොඩාක් ෆේස් වොෂ් මේ ඇලර්ජි වෙනවා. මම දන්නේ නැහැ කියලා සමහරක් ෆේස් වොෂ් වලට මගේ මූණේ පිම්පල්ස් එන්න බලනවා. ඒ නිසා මට හරි ගිය එකම ෆේස් වොෂ් එක තමයි මෙන්න මේ Forever බ්‍රෑන්ඩ් එකේන ගෝල්ඩ් ෆේස් වොෂ් එක. ඉතින් මේක තමයි මම ඩේලි යූස් කරන්නේ. ක්ලෙන්ස් එක ගත්තොත් ක්ලෙන්ස් එක මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඉවෝන් බ්‍රෑන්ඩ් එකේ එන කියුකම්බර් ක්ලෙන්ස් එක. ඒ වගේම ආයෙ පාවිච්චි කරනවා මෙන්න මේ ඉවෝන් බ්‍රෑන්ඩ් එකේ එන විටමින් C ක්ලෙන්සර් එක. ඉතින් මේ දෙකෙන් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. සමහරක් දවස්වලට මේක පාවිච්චි කරනවා. සමහරක් දවස්වලට මේක පාවිච්චි කරනවා. ඉතින් මේ දෙකම හොඳයි. මෙන්න මේ ක්ලෙන්සර් එකට ගොඩක්ම ස්කින් එකේ තියෙන පිම්පල් මාක්ස්, එතකොට අපේ සන්ටෑන් සන්බර්න් වගේ තත්ත්වයන් ඉතා ඉක්මනින් නැති කරගන්න පුළුවන් මෙන්න මේ විටමින් C ක්ලෙන්සින් ක්‍රීම් එක මගින්. මේ දෙකෙන්ම ක්ලෙන්ස් එක වගේම ස්ක්‍රබ් එකත් වෙනවා. මම ස්ක්‍රබ් එක වෙනම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ ක්ලෙන්ස් එක පාවිච්චි කරනවා නම් ඔයාලා දන්නවා මේ ක්ලෙන්සින් ක්‍රීම් දෙකේම චූටි චූටි ඇට වගේ තියෙනවා. ඒ මගින් අපේ ස්කින් එක හොඳට ස්ක්‍රබ් වෙනවා. ඒ වගේම මේකෙන් ක්ලෙන්ස් කිරීම විතරක් නෙමෙයි මැරුණු සමත් ඉවත් කරගන්න පුළුවන් යම් තාක් දුරකට. ඒ නිසා මම වෙනම ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ ක්ලෙන්ස් එක හරි තමයි පාවිච්චි කරන්නේ. මොකද ක්ලෙන්ස් එකයි ස්ක්‍රබ් එකයි දෙකම මේකෙන් කරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් ගාන කිව්වොත් මේක රුපියල් 680යි. ඒ වගේම මේකත් රුපියල් 680යි. මේ දෙකෙන් එකක් තමයි මම රෑට යූස් කරන්නේ. ස්ක්‍රබ් එක නම් හැමදාම කරන්නේ නැහැ. මම ස්ක්‍රබ් එකක් මාසෙට එක වතාවක් වගේ නැත්නම් දෙවතාවක් වගේ තමයි කරන්නේ ස්ක්‍රබ් එක. ඉතින් මම ඩේලි ක්ලෙන්ස් කරනවා. අනිවාර්යෙන්ම රෑට උදේට නැතත් අනිවාර්යෙන් රෑට ක්ලෙන්ස් එක කරනවම තමයි. ක්ලෙන්ස් එක කරාට පස්සේ අනිවාර්යෙන්ම මම ස්කින් එක ටෝන කරනවා. ඉතින් ටෝන කරන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Forever එකේ කහ ටෝන එක. නැත්තම් ටෝන එකක් නැත්තම් සමහරක් වෙලාවට මම අයිස් කියුබ් පාවිච්චි කරනවා මගේ විවෘත වෙලා තියෙන සිදුරු වහගන්න. ඊට පස්සේ ප්‍රධානම දේ තමයි මගේ ස්කින් එකට ඇප්ලයි කරන නයිට් ක්‍රීම් එක. ඉතින්
නයිට් ක්‍රීම් වර්ග මට දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි මගේ නයිට් ක්‍රීම් වර්ග දෙක. පැහැදිලිව පේනවා ඇති මේක ගානියා බ්‍රෑන්ඩ් එකේ එන ස්ලීපින් මාක්ස් යෝගට් ක්‍රීම් එක. මේක නයිට් ක්‍රීම් එක. මේක නයිට් එකට තමයි ආලේප කරන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේක විලෝ බියුටි නයිට් ක්‍රීම් එක. ඉතින් මේකට ස්කින් එක පැහැපත් වෙනවා. ඒ වගේම මේකටත් ස්කින් එක හොඳට පැහැපත් වෙනවා. ඉතින් මේක මම සතියට 4 පාරක් විතර යූස් කරන්නේ. මේක සතියට මම මූණට 4 පාරක් විතර ඇප්ලයි කරනවා. ඒ වගේම මේක සතියට 3 පාරක් විතර මූණට ඇප්ලයි කරනවා. ඉතින් ඒ විදිහට මගේ සතියේ ඩේලි යන්නේ හිමයි. මේක සතියට 4 වතාවයි, මේක සතියට 3 වතාවයි තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ගානියා බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන අය දන්නවා. ඉතින් ඒ වගේම තමයි මේකට ස්කින් එක හොඳට ග්ලෝ වෙනවා. අපේ ස්කින් එකේ තියෙන පිග්මෙන්ටේෂන් තත්ත්වයන්, ඉතින් පිම්පල් මාක්ස් හැම දෙයක්ම මෙන්න මේ ක්‍රීම් එකට නැති කරගන්න පුළුවන්. මෙන්න මේ විලෝ බියුටි නයිට් ක්‍රීම් එක තමයි මම සතියට 3 පාරක් විතර මේක පාවිච්චි කරනවා. ඒ වගේම මේ ගානියා බ්‍රෑන්ඩ් එකේ ස්ලීපින් මාක්ස් නයිට් ක්‍රීම් එකත් ගොඩාක් හොඳයි. අපේ පිම්පල් මාක්ස් ඉක්මනින්ම නැති කරගන්න පුළුවන්. හැබැයි මේකේ හොඳම රිසල්ට් හම්බෙන මාසයක් 2ක් විතර යනවා මේක දිගටම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේන ඇති මේක මම ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රීම් එක නම් රුපියල් 4000ක් වෙනවා මේ ක්‍රීම් එක. ගානියා නයිට් ක්‍රීම් එක ඔරිජිනල් ඉන්ඩෝනේෂියන් ක්‍රීම් එක රුපියල් 4000ක් වෙනවා. ඉතින් මේක විලෝ බියුටි නයිට් ක්‍රීම් එක රුපියල් 2000ක් වෙනවා. මේක ග්‍රෑන්ඩ් 9යි. මේක මිලිලීටර් 50යි. ඉතින් මේ දෙක තමයි මම නයිට් එකට යූස් කරන නයිට් ක්‍රීම් දෙක. මාරුවෙන් මාරුවට තමයි දෙක යූස් කරන්නේ. ලිප් බාම් එක තොල් අඳුරු පැහැවෙලා තියෙනවා නම් මම අනිවාර්යෙන්ම මේ දෙකින් එකක් අනිවාර්යෙන්ම රෑට පාවිච්චි කරනවා ලිප් බාම් එක. මේ තියෙන්නේ වැස්ලින් එකේ එන ලිප් බාම් එක. මේකත් ගොඩාක් හොඳයි. ඔයාගේ ලිප්ස් කළු වෙලා තියෙනවා නම් හැමතිස්සෙම ලිප්ස්ටික් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට තොල් කළු වෙලා තියෙන තත්ත්වයන් නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විලෝ බියුටි එකේ ලිප් බාම් එක. මේකටත් ඉතා ඉක්මනින්ම අපේ ලිප්ස් කළු වෙලා තියෙනවා නම් ඒවා ඉක්මනින්ම නැති කරගන්න පුළුවන් වෙනවා මේ ලිප් බාම් එකට. ඉතින් ඒ වගේම නයිට් ස්කින් කෙයාර් රූටින් එකේදී මම අවසානයේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන එක කරන්නේ. ඉතින් බොඩි ලෝෂන් එකේදී මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් දෙකක් තියෙනවා. මේක තමයි ගානියා බ්‍රෑන්ඩ් එකේ එන බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එක. ඉතින් මේ ගැන මම ගොඩාක් වීඩියෝස් කරලා තියෙනවා. මොකද මම අර විදිහටම තමයි මේකත් දවස් 4ක් විතර ස්කින් එකට මගේ ඇඟේ ස්කින් එකට ඇප්ලයි කරනවා. මේක දවස් 4ක් විතර. මේක දවස් 3ක් විතර මගේ ස්කින් එකට ඇප්ලයි කරනවා. මේක ඇවිල්ලා විලෝ බියුටි VIP බොඩි බටර් එක. මේක ඇවිල්ලා ගානියා බ්‍රෑන්ඩ් එකේ එන බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එක. මේක මික්ස් කරලා පාවිච්චි මම මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ ග්ලිසරින් මික්ස් කරලා. ඔයාලට මම ඒකේ වීඩියෝ එකක් පහලින් දාලා තිනවා. කැමති කෙනෙක් බලන්න පුළුවන්. ඉතින් මේකටත් ස්කින් එක හොඳට පැහැපත් කරගන්න පුළුවන් මෙන්න මේ බොඩි ලෝෂන් එකට. ඒ වගේම තමයි මේකට ගොඩාක් ස්කින් එක පැහැපත් කරගන්න පුළුවන්. ස්කින් එක ළඟට බලා ගන්න පුළුවන්. මගේ ස්කින් එක හොඳින් පැහැපත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විලෝ බියුටි VIP බොඩි බටර් එක. ඉතින් මේක මම සතියට 3 පාරක් වගේ පාවිච්චි කරනවා. දැන් ඔයාලට පේනවා ඇති මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේකටත් පුළුවන් ඔයාගේ අත් කකුල් කළු වෙලා අඳුරු වෙලා තියෙනවා නම්
මෙන්න මේක පාවිච්චි කරලා බලන්න. අනිවාර්යයෙන්ම හොඳම රිසල්ට් හම්බෙනවා මෙන්න මේ Willow Beauty ප්‍රොඩක්ට් වලට. ඉතින් ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මගේ මෙන්න මේ Willow Beauty ප්‍රොඩක්ට් ඕඩර් කරලා ගන්න පුළුවන්. කොහොමද ඔයාලට රිසල්ට් එක ලැබෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේක අරගෙන පාවිච්චි කරමු. ඉතින් ඔහොම තමයි මගේ නයිට් ස්කින් කෙයාර් රූටින් එක වෙන්නේ. ඩේලි වෙන ස්කින් කෙයාර් රූටින් එක මගේ වීක්ලි නෙමේ ඩේලි වෙන එක. ස්ක්‍රබ් එක විතරක් මාසෙකට දෙපාරක් කරනවා. නැත්නම් ෆේස් වොෂ්, ක්ලෙන්සර්, එතකොට ටෝනර්, නයිට් ක්‍රීම්, බොඩි ලෝෂන්, ලිප් බාම් ඔය ටික ඩේලි වෙන මගේ ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් වෙන ටික ස්ක්‍රබ් එක විතරක් මාසෙට දෙපාරක් වගේ තමයි මම කරන්නේ. ගොඩක් අයට මං හිතනවා දැන් දැනගන්න පුළුවන් වුණා කියලා මගේ ස්කින් කෙයාර් රූටින් එක, නයිට් ස්කින් කෙයාර් රූටින් එක කොහොමද මොන වගේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න කියලා. ඉතින් මම දාලා තියන්නේ ඇත්තටම රිසල්ට් ලැබෙන දේවල් මට මගේ ස්කින් එකට. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ ස්කින් එකට ගැළපෙන ප්‍රොඩක්ට් පාවිච්චි කරලා හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න. අනිවාර්යෙන්ම ඔයා ගෑනු ළමෙක් නම් ඔයාගේ ස්කින් එක ලස්සනට තියාගන්න, පැහැපත්ව නිරෝගීව තියාගන්න නම් අනිවාර්යෙන්ම ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න ඕනේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් අදට ගිහින් එන්නම්.